අමාලි කට්ටිය ආවද? ෂිට්. මට නිින්ද ගියානේ. හරි කට්ටියව ෂේප් එකේ තියාගන්න. ඇහුවතින් කියන්න පාටි ඔෆිස් එකෙන් කතා කරලා කියලා ඕකේ? මම දැන් එනවා. රයිට් ඕකේ. කවුද මේ? මිස් මම අවන්ත. අද ඉඳන් මිස්ගේ බොඩිගාඩ්. මට කාරණා කීපයක් තියෙනවා මිස්ට පැහැදිලි කරන්න. what? bodyguard? ලොකු සර් තමයි කතා කරලා තියෙන්නේ. can you move please? මට ලේට් වෙලා තියෙනවා. කලබල වෙන්න එපා මිස්. මිස්ගේ උදේ ෂෙඩියුල් එක කැන්සල්. මං එනකන් කට්ටියක් බලාගෙන ඉන්න ඔෆිස් එකේ. right? යුනිවර්සිටි සෙට් එකනේ. ඒගොල්ලන් ආපහු හරවලා ඇව්වා. මිස් මට මුලින්ම මිස්ගේ Facebook, WhatsApp, Instagram මේ සේරගම ඇක්සස් ඕනේ. මිස්ගේ විතරක් නෙමෙයි මිස්ගේ ආව වැඩ කරන හැමෝගෙම. මිස්ගේ දවසේ ෂෙඩියුල් එක මට දවස් දෙකකට කලින්වත් ලැබෙන්න ඕනේ. මිස්ට මන් නැතුව මේ ගෙදරින් එළියට යන්න බෑ. මිස් කවුරුහරි මීට් වෙනවා නම් බොඩි චෙකප් එකක් කරලා ඉවරලා තමයි මිස් මීට් කරන්නේ. මොන පිස්සෙද්ද මේ? කිලෝමීටර් දෙකෙන් දෙකට අපි රූට් එක මාරු කරනවා. ඒ නිසා වෙලාවට තැනට යන්න ඕන නම් කලින් ගෙදරින් පිටතුනොත් හොඳයි. මොනවද අපච්චි මේ කරන විකාර වැඩ? හා මොකෙද්දර? කොහෙන් හොයාගත්ත පූරුවෙක්ද? ඉරාගේ ගාඩ් ප්ලීස් අපච්චි කරුණා කරලා යවන්න. තේරුම් ගන්න පොදුව. ඒ කොල්ල මාව ගාඩ් කරන්න. පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කරන්නකෝ අපච්චි. ඒ වගේ සෝමාලි කොල්ලෙක්ට පුළුවන් ද මාව ගාඩ් කරන්න? මගේ බොඩි ගාඩ් වෙන්න? අනිත් එක මම කැමති නැහැ කිසිම කෙනෙක් මගේ වැඩවලට ඉන්ටර්ෆියර් වෙනවට, ඩිස්ටර්බ් කරනවට. මේ ළමයා මට ඔයාලා දුන්නේ විශ්වාසවන්ත කෙනෙක්. මේ වෙලාවේ මට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. බයින් සිටුේෂන් එකේ හිටියට වාට ලොකු ආරක්ෂාවක් ඕනේ නේද? මෙයා කියන දේ අහන්න ඕනේ නෑ රෝහන්. දුව මේ වෙලාවේ අපි කියන දේ අහන්නම ඕන. අහන්නම වෙනවා. තේරුණාද? අද උදේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලත් එක්ක ඩිස්කෂන් එකක් දාගෙන තිබුණා. මේ මිනිහා ඒ මිනිසුන්ගේ එලවලා. දන්නවනේ මිනිසුන්ගේ හැටි? අවන්ත කරන කියන දේවල් වලට ඊට දෙන්න වෙනවා.